අයිබෝවන් ඔන්න ඉතින් හෙට ජනාධිපති මේ මොහොතේ සිට ඔබ අමතනවා ඇති. ඉතින් ඔයාලා බලනවා මේ කවුද කියලා. පස්සේ එක මං කියන්නම් සහ මගේ මූණ පෙන්වන්න. මුලින්ම මම ජාතික මැයි දිනේම පටන් ගන්නවා. ඉතින් මැයි දිනේ ගැන මං අමුතුවෙන් පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ. මොකද එය ඔබ හොඳාකාරවම දන්න නිසා. ආදරණීය කම්කරුවා හැවත් මම ඔයාලා අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ වෙනුවෙන් තමයි මේ කම්කරුවා හඳුන්වන්නේ. වැඩි ඉතින් අටුවා ටික මං කියන්නේ නැහැ. මං කාරණේට එන්නම්. කම්කරු දිනයට ඇයි ඔයාලා තාමත් පක්ෂ පස්සේ යන්නේ? මේ තමයි මගේ ප්‍රධානම ප්‍රශ්නේ. ඔයාලගේ වැඩ කරන ස්ථානික වැඩ කරන සහෝදරයෙක් සහෝදරියක් තමයි මේ කම්කරු නායකයා වෙන්නේ. ඉතින් එහෙව් නායකයාත් සමග ඔයාලා පක්ෂ වටා මේ කම්කරු දිනය උත්සවයෙන් සමරනවා. ඉතින් ඇතමෙක් කියයි අපිට ඉතින් වෙන කරන්න දෙයක් නැහැනේ. අපිට උදව්වට ඉන්නේ ප්‍රධාන පක්ෂවල ඉන්න නායකයෝ තමයි. ඔව් ඉතින් වෙන්නත් පුළුවන්. ඒ ප්‍රශ්නේ මම ජනතාවට බාර දෙනවා. ඉතින් මේ සැමරීමක් නෙමෙයි වෙන්නේ. මෙතන වෙන්නේ පක්ෂවල ආතල් කතා අහන්න ගෙදර කරන්න දෙයක් නැති හින්දා ඇතමෙක් යනවා. අය කෑම බීම වලට යනවා. තවත් අය ඒ පක්ෂවල ඉන්න නෝන මහත්තුරුන්ව බලන්න යනවා. තවත් අය මේ දිනයට හොඳට සූරු වෙන්න පුළුවන්. ඒ හින්දාත් යනවා. මොකද ගෙදර ඒ වැඩේ කරන්න බෑනේ. ඇත්තටම මේද සැබෑ කම්කුරු දිනය නැත. නුඹලා සැමදා පක්ෂවල වහල්ලු කර හමාරයි. ඉතින් ඒ දවස්වල ඒ ගියපු රැල්ලට නෙමේ දැන් මිනිස්සු හැඩගැහෙමින් පවතින්නේ. මොකද මිනිස්සු සෑම විටම බුද්ධිමත් අයුරින් තමයි කටයුතු කරන්නේ. ඉතින් මං හිතනවා බුද්ධිමත් මිනිස්සෙක් නම් මේ පක්ෂවල කතා අහන්න අපි කට්ට කාගෙන එතෙන්ට යන්න ඕනේ නැහැ. ඉතින් දැන්වත් ඔයාලගේ කම්කරු නායකයා සමග පෙළ ගැහිලා ඒ කම්කරු ඉල්ලීම් හරියටම ඉෂ්ට වෙනවද නැද්ද කියන දේ සොයා බලමින් තමන්ගේ මැයි දිනය සමරන්න. දැන්වත් සත්‍ය තේරුම් අරන් ඔය පක්ෂවල රැස්වීම් වලට යෑම නවත්වන්න. නුඹ සැබෑ කම්කරුවෙක් නම් ඒ ලැබෙන නිවාඩු දවසට තම දරුවා බිරිඳ අම්මා තාත්තා සමග කොහේ හරි නිදහස් තැනකට ගිහින් කාලය ගත කරන්න. එයත් එක්තරා කම්කරු දිනය සැමරීමක්. මොකද ගෙදර ඉන්න බිරිඳත් එක්තරා පැත්තකින් කම්කරුවෙක්. තම දරුවා කැමති තාත්තට කවද්ද නිවාඩු දවසක් එන්නේ කියලා. මොකද ඒක මම මගේ දරුවා තුලින් දකින නිසා. ඇතමෙක් කියයි ඉතින් තව නිවාඩු දවස් තියෙන්නේ. ඉතින් ඒ දවස් වලට ගිහිල්ලා හොඳට විනෝද වෙන්න පුළුවන් කියලා. ඔව් එහෙමත් කරන්න පුළුවන්. නමුත් සෑමදාම ඔබ සහ මම මේ ගෙවන ජීවිතය පොඩ්ඩක් හරි නිදහස් කරගන්න පුළුවන් තමන්ගේ නිවාඩු දවසකට පමණයි. එයත් වැඩ කරන ස්ථානයක මහන්සියෙන් තමන්ගේ රාජකාරි කරනවා වගේ මේ මැයි දිනයට බස් වල නැගි කට්ට කාගෙන අවුවේ වැස්සේ සිටගෙන අනුන්ගේ කතා අහන්න අපි තාමත් යනවා. ඉතින් ඔබ සිතන්න මැයි දිනේ පක්ෂවල පවත්වන උත්සව සඳහා කෝටි ගානක මුදලක් ඔවුන් වියදම් කරනවා. ටිකක් හිතන්න. එදා ඉඳලා ඒ සල්ලි එකතු කරලා එක ගමක් ගානේ දුප්පත්කම නැති කරන්න තිබ්බා. එහෙම කරන්නේ නැහැ. එහෙම කළොත් එම පක්ෂවල ඉන්න අයට නුඹලාව නැති වෙනවා. මොකද නුඹලා තමා කඩේ යන්න ඉන්න මිනිස්සු ටික කියලා ඔවුන් දන්නවා. ඉතින් මේ ඇති හොඳටම නුඹලා බුද්ධිමත් මිනිස්සු හොඳට හිතන්න මා කියන දේ ගැන. ලස්සන අනාගතයක් වෙනුවෙන් මම ඔබට සුබ පතනවා.
මම හෙට ජනාධිපති.